අපි අද කතා කරන්න යන්නේ Amazon selling සම්බන්ධව තියෙන බොහොම සිම්පල් කාරණාවක් ගැන. ඒ තමයි Amazon එකේ තියෙන ඕනෑම ප්‍රොඩක්ට් එකක profitability එක කොහොමද calculate කරගන්නේ කියලා. එතකොට මම මෙතන Ceylon cinnamon කියලා Amazon search bar එකේ search කරගෙන තියෙනවා. ඔයාලට පේනවා Ceylon cinnamons වලට අදාළව listings ගොඩක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතනින් එක listing එකක් ඇතුළට යනවා. ගිහිල්ලා අපි බලමු මේ listing එකේ profitability එක කොයි විදිහටද තියෙන්නේ කියලා. මම මේ listing එකට ආවට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි මට දකින්න තියෙන්නේ. මම මෙහෙම පහළට යනවා. පහළට ගියාට පස්සේ අවසානයේදී product details කියන section එකේ මට බලා ගන්න පුළුවන් මේ listing එකට අදාළව තියෙන unit identification number එක. ඒතර මම මේක copy කරගන්නවා. ඊට පස්සේ මම Google එකට ගිහිල්ලා Amazon profit calculator එහෙම නැත්නම් revenue calculator කියලා search කරනවා. එතකොට මට මෙන්න මේ විදියට Amazon revenue calculator එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම මෙතන continue as guest කියන option එක click කරගන්නවා. එතකොට මට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදියට මේ cinnamon packet එකට අදාළව. එහෙම නැත්නම් මේක cinnamon රාත්තල් දෙකක් බර packet එකක්. එතකොට මේ packet එකට අදාළව තියෙන costing details. එතකොට අපි මේක පොඩ්ඩක් go through කරලා බලමු. මේ product එක විකුණන්න තියෙන Amazon එකේ $26.99කට Amazon fees එහෙම නැත්නම් referral fee එක කියලා අපි කියනවා $4.75ක් වෙලා තියෙනවා. ඒ වගේම fulfillment cost එක $6.90ක් වෙලා තියෙනවා. ජනවරි සහ සෙප්තැම්බර් අතර කාලය තුල මේකේ storage cost එක $7.18ක් වෙලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට අපි පහලට යද්දී අපිට ඇත්තටම මෙතන අඩංගු වෙලා නැති details ටිකකුත් තියෙනවා. ඒ ටික අපි මෙතෙන්ට අඩංගු කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි cost of goods sold. ඒ කියන්නේ මේ cinnamon packet එක අපිට හදාගන්න කොච්චර මුදලක් යනවද කියන කාරණාව. එතකොට ඒක මම හිතනවා සාමාන්‍යයෙන් bulk වලට ගන්න නිසා $5ක් කියලා සහ shipments වලට $1 එකක් එක packet එකක් produce කරලා USA වලට යවන්න වියදම් වෙනවා කියලා උපකල්පනය කරනවා. එතකොට අවසානයේදී අපිට $9.30ක profitability එකක් එක unit එකකින් සහ ඒක margin එකක් විදිහට ගත්තොත් 34.47ක් විදිහට ඇවිල්ලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. හොඳට ඔළුවට ගන්න මේ අපිට ඇවිල්ලා තියෙන advertisements වලට කලින් profit margin එක සහ profitability එක. ඉතින් ওই විදිහට අපිට ඕනම product එකක profitability එක සහ profit margin එක calculate කරගන්න පුළුවන් Amazon profit calculator එක පාවිච්චි කරලා.